Hello guys. ඉතින් මේ මගේ පළවෙනි YouTube vlog එක මම අපේ ගෙදර කට්ටියත් එක්ක යාපනයේ ගිහිල්ලා මොකද කරේ කියලා කියන්න තමයි මේ vlog එක ගේන්නේ. මේ අපේ පළවෙනි දවස. අපි පළවෙනිම දවසේ කතා වුණේ මඩුපල්ලියේ යන්න. ඉතින් අපි මුලින්ම පල්ලියට ආවා. ඇවිල්ලා කට්ටිය වරසන් එහෙම කියලා අපි ගෙයක් අරගෙන අපි ඒ ගෙදර බඩුව අපේ තියාගෙන ඉන්න තමයි ඒ දවසේ කතා වුණේ. අපි මේ පල්ලිය වටසන් කියලා ටික වෙලාවකට පස්සේ අපි කට්ටිය නාන්න යන කතා වුණා. මේ මඩුපල්ලියේ ඉඳන් කිලෝමීටර් 10ක්වත් යන්න ඕනේ මං හිතන්නේ ළඟම මහපාර අයිනෙම තියෙන තැන. අපි ඉතින් මෙතන මඩුපල්ලිය આવත් අනිවාර්යෙන්ම නාන්න යනවා. සාමාන්‍යයෙන් මෙතන ගොඩාක් සෙනග එන තැනක්. අපේ එදා දවස හොඳ නිසාද කොහෙද කවුරුත් මැවිලා හිටියේ නෑ. අපිට පොඩි බයකුත් හිතුණා ඒත් කවුරුත් නැති කියලා ඒත් ළඟ කඩයක් තිබිලා අපි අහලා බැලුවා නාන්න පුළුවන්ද ප්‍රශ්නයක් නෑ නේද කියලා. ඒතර කිව්වා එහෙම ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් ඒ නිසා අපි කට්ටියක් නාන්න ආවා. ප්‍රශ්නයක් නෑ කිව්වට පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මෙතන හොඳටම මාළු අපිට හිටගෙන ඉන්නත් බැරි තරමට මාළු. අපි කට්ටියම මෙතන ඉන්නේ උඩ පැන පැන. මේ උඩ පැන පැන ඉන්නේ. එතකොට මාළු කොටන එක නවත්තනවා. අපි එක දණ එක විදිහකට හිටගෙන හිටියොත් මාළු කොටන්න ගන්නවා. ඉතින් අපි නාලා ඉවර වෙනකම්ම ওই විදිහට උඩ පැන පැන තමයි හිටියේ. අපි එතන නාන ගමන් ටික වෙලාවක් ඉද්දී ගමේ අහල පහල ඉන්න මල්ලිලා දෙතුන් දෙනෙක් එතන නාන්න ආවා. එයාලට මං හිතන්නේ එතන හොඳටම පුරුදු තැනක්. මේ කෙනෙක් ගහ උඩටම නැගලා ඉවර වෙලා ජම්ප් එකක් දාන්න ගියා. ඉතින් මෙහෙම අපි කට්ටිය මෙතන ටිකක් වෙලා යනකම් නාලා මහන්සි ඇරලා යාපනයෙන් අපි ගත්ත ගෙදරටත් ගිහිල්ලා එදා දවසේ ඒ විදිහට ඉවර කරා. පහුවදා උදේට තමයි අපි යාපනයේ යන්න පිටත් වෙන්නේ. ආය හොඳට අර දෙවල අපි ඉතින් මේ මඩුපල්ලි ඉඳන් පහුවදා යාපනයට යන මග තමයි මේ ඉන්නේ. ඇත්තට මේ පාරක් නෙමෙයි මේක පාලමක්. මාර ලස්සනයි. අපි ඉතින් චුට්ටක් මෙතන view point එකක් වගේ තැනක් තියෙනවා. අපි එතන නවත්තලා තේ එකක් එහෙම බීලා යන්න කියලා හිතුවා. අපි චුට්ටක් වෙලා උතන ඉඳලා ඉවරලා ආයෙ යන්න පිටත් වුණා. මේ තියන්නේ මගේ යද්දී දැක්ක මම වෙඩින් එකක් තියෙනවා. ඉතින් මම ඒකේ පොඩි වීඩියෝ එකක් ගත්තා. මේ කාගෙද කියන්නම් දන්නේ. ඊට පස්සේ අපි කෙලිම ගියේ නල්ලූර් කෝවිල බලන්න. නල්ලූර් කෝවිලේ පොඩි විශේෂ දෙයක් තියෙනවා. පිරිමි කට්ටිය ඇතුළට යද්දී ටී-ෂර්ට් ගලවලා යන්න ඕනේ. කෝවිල ඇතුළේ නම් වීඩියෝ කරන්න දෙන්නේ නෑ යාලා. යාපනයේ આવොත් අනිවාර්යෙන්ම රියෝ අයිස්ක්‍රීම් කන්න යන්නම කියලා හැමෝම කියන නිසා අපිත් ආවා අයිස්ක්‍රීම් කන්න. ඉතින් මේ මං අරගෙන තියෙන්නේ රියෝ ස්පෙෂල් කියලා තිබ්බ අයිස්ක්‍රීම් එක. ඇත්තටම කියන්න වැරද්දක් නෑ. පළතුරු එහෙම දාලා හොඳට රහට තිබ්බා. ඊළඟට අපි මේ යාපනයේ පොලක් බලන්න ගියා. බලන්න කියන්නේ අපිට ඕන බඩු වගේකුත් ගන්න තිබ්බා. අපේ අම්මලා ඒ බඩු ටික ගන්න ගමන් රස කැවිලි එහෙම ටිකකුත් අරගත්තා එතනින්. ඒ මන් දැන් පෙන්නුව රස කැවිලි ಜಾති හදලා තියෙන තල් කිරි වේලලා මොකද්දලු දැකලා නැති නිසා අත්තට ගත්තට උන්ට ඒක කන්න කියලා ආසාවක් නම් හිතුන්නේ මේ තියෙන තල් මම හිතන්නේ මේ තල් කුරුම්බා කියලාද කොහෙද ඒකට කියන්නේ මම හරියටම දන්නේ නැහැ. ඇත්තටම කුරුම්බවල එන නිකන් රහක් වගේ තමයි එන්නේ. මම පළවෙනි වතාවට තමයි මේක කාලා මේ බලන්නේ.
කියන්න තරම් මහා ලොකු රසයක් නෑ. ඉතින් අර තැඹිලි ගෙඩියේ ඇතුලේ තියෙන ලොඳවල එන රහක් වගේ රහක් තමයි මට නම් ආවේ. මේ අවුලක් නෑ ඉතින් කන්න පුළුවන්. ඊළඟට අපි දැන් මේ ආවේ යාපනයේ තියෙන බලකොටුව බලන්න. ඇත්තටම මේ අපි මෙතනට යද්දි හවස 6 පහු වෙලා කොටුව ඇතුලේ බලන්න යන්න අවසර තියෙන්නේ 6 වෙනකන් විතරයි. 6න් පස්සේ කාටවත් යන්න දෙන්නේ නැහැ. අපිට බලන්න පුළුවන් වෙන්නේ මේ ඇත්තටම බැලුවොත් යාපනයේ කොටුවට ඇතුල් වෙන කෑල්ල වගේ තමයි. ඒකත් එක්කම අපේ දවසේ දැන් ඉවර වෙලා මේ අපි යාපනයේ දෙවනි දවස. එදා දවසේ අපි උදේන්ම නැගිට්ටා. මොකද අපි ඩෙල්ෆ් වලට යන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ. ඩෙල්ෆ් අයිලන්ඩ් එක කියන්නේ අපේ ලංකා සිතියමෙන් ගත්තොත් කැඩිලා එළියට වෙන්න තියෙන ලොකුම දූපත කියලා හඳුන්වනවා. ඩෙල්ෆ් අයිලන්ඩ් එකට අපිට හිතෙන හැම වෙලාවකම යන්න බෑ. උදේම එක බෝට්ටු ගමනක් තියෙනවා. ඒක රජයේ බෝට්ටුවක්. ඒකේ යන්න පුළුවන්. උදේ 8 වෙද්දි අපි කරිකුට්ටුවන් ජෙටි එකට යන්න ඕනේ. අපි එතනට යන මඟ තමයි ඉතින් මේ ඉන්නේ. අපි ගානට වෙලාවට 8ට විනාඩි 10ක් පැය කාලක් වගේ තියදී අපි එතනට ගියා. මෙතන තමයි මේ කරිකුට්ටුවන් ජෙටි එක මේ තියෙන්නේ. අපි ඇවිල්ලා ඊට පස්සේ එතනට ගියාට පස්සේ බෝට් එක ඇවිල්ලා තිබුණ නැහැ. ඊට පස්සේ අපිට එතන හෝල්ට් එකක් වගේ තියෙනවා නැවතිලා ඉන්න තැනක්. අපි ඒක ඇතුළේ තියෙනවා ඩෙල්ෆ් අයිලන්ඩ් එකට යන අය එක තැනකත් නාගදීපට යන අය තව තැනකටත් යන්න කියලා අපි තැන් දෙකෙන් ඩෙල්ෆ් අයිලන්ඩ් එකට යන අය ඉන්න තැනට වෙලා අපි බෝට් එක එනකන් මේ බලාගෙන හිටියා. බෝට් එක හරියටම 8:02 වගේ වෙද්දි බෝට් එක ආවා කියලා කිව්වා. ඊට පස්සේ අපි හැමෝම මේ ටක් ගාලා ඉතින් බෝට් එකට යන්න ගියා. සාමාන්‍යයෙන් බෝට් එකට ඒ ඩෙල්ෆ් අයිලන්ඩ් එකේ ඉන්න මිනිස්සු නංග ගත්තට පස්සේ ඉඩ තිබ්බොත් තමයි අනිත් මිනිස්සුම නංගගන්නේ. අපේ අවසනාවට අපිට ඒකට යන්න බැරි වුණා. පස්සේ අපි එතන තිබ්බ ප්‍රයිවට් බෝට් එකක් කතා කරගත්තා. එයාලා රුපියල් 35000කට අපිව ඒ බෝට් එක අරගෙන අප් ඇන්ඩ් ඩවුන් දෙකම ඒ ගානට යන්නම් කියලා කිව්වා. ටිකක් වෙලා කතා කරද්දි 30000ට යන්නම් කියලා කතා කරගත්තා. පස්සේ අපිට වගේම යන්න බැරි වෙච්ච තව කට්ටියකුත් අපි එකතු කරගෙන අපි දෙගොල්ලෝ එකතු වෙලා මේ ගමන ඉතින් යන්න පිටත් වුණා. ඇත්තටම මේ මම මුහුද කියන පළවෙනි ගමන. අපේ ගෙදර අය ගොඩක් හැමෝම වගේ පළවෙනි වතාවට තමයි මෙහෙම ගියේ. ඇත්තටම මෙතනදී අපේ දෙන්නෙක්ට විතර අමාරුත් වුණා. හිතන තරම් ලේසි නෑ. මේක පට්ටම අමාරු ගමනක් මට නම්. චුට්ට වෙලාවක් ඇතුළේ ඉදිරියම් පොඩි කැරකෙන ගතියක් ආව නිසා එතන ඒ අයියාගෙන් අහලා ඉවරලා බෝට් එකේ අයියාගෙන් අහලා ඉවරලා එයා කිව්වා කැමති නම් බෝට් එකේ ඉස්සරහට යන්න කියලා. ඊට අපි කට්ටියම එකතු වෙලා බෝට් එකේ ඉස්සරහට ගියා. මෙතන ඉස්සරහට නෙමෙයි. අපි මේ චුට්ටක් මෙතනලා ඒ අයියත් එක්ක කතා කරද්දි තමයි එයා කිව්වේ බෝට් එකෙන් ඉස්සරහට යන්න කියලා. මේ තියෙන බෝට් එකේ ඉස්සරහ ඔය පටන් ගද්දිම අපේ එක්කෙනෙක් වමනේ දානවා. මේ ඉන්නේ මම මටත් හොඳටම අමාරුලා තිබ්බේ. මාත් බය හිටියේ මටත් වමනේ යයි කියලා. ඒත් මට ගියේ නැහැ. කොහොම හරි පට්ටම අමාරු ගමනක්. ඒ වුණාට ලස්සනයි. කොහොම හරි ඉවසගෙන පැය එකමාරක් විතර ගියා අපිට දූපතට යන්න. මේ අපි දූපතට ලං වෙලා දැන් තියෙන්නේ. අපිට ඉතින් දැන් දූපත පේනවා කියන්නේම හරිම සතුටුයි කට්ටියටම. වෙලාවත් උදේ 9 මාර විතර වෙලා තිබ්බා මට මතක විදිහට. ඊට පස්සේ අපි හැමම එතනින් බැස්සට පස්සේ අපිට අයිලන්ඩ් එක වටේ යන්න පුළුවන්. ඒගොල්ලෝ නිකන් සෆාරි යන ජීප් වගේ එහෙම තිබ්බා. අපි එතනින් මේ ජීප් එකක් කතා කරගත්තා. ඒ ජීප් එකක් මට මතකද රුපියල් 10000ක් ජීප් එකකට ගත්තේ. ඉතින් අපිත් ඒ විදිහට අයිලන්ඩ් එක බලන්න ගියා. අපි ඉස්සෙල්ලම බලන්න ගියේ මේ බයෝබැබ් කියන ලොකු ගහ. ලංකාවට මේ જાතිය ගස් දෙකක් තියෙනවා කියලා තමයි අහන්න ලැබුණේ. එතනින් එකක් මේ අයිලන්ඩ් එකේ තියෙන්නේ කියලා. ඇත්තට මේක ගොඩක් ලොකු ගහක්. අපි 10 දෙනෙක් විතර වට වෙලා අත්ඇල්ලුවත් ඒ ගහ කවර් කරගන්න බැරි තරමට ඒ ගහ ඇත්තටම ලොකුයි. මේ ඊළඟට අපි බලන්න ගියේ මේක ඇත්තටම ගලක්. එයාලා එතන සමහරු වන්දනාවල් කරනවා එහෙම. ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ ගල දවසින් දවසට වර්ධනය වෙනවා කියලා.
අපි ඉතින් බීච් එකට එහෙමත් ගියා. එතන තිබ්බේ ඇත්තටම ලස්සනයි අයිලන්ඩ් එකේ බීච් නිකන් වෙනම රටක ඉන්නවා වගේ දැනුනේ. ඒත් අපි ආව වෙලාවත් එක කට්ටියම ටිකක් ගොඩක් මහන්සි වෙලා හිටියේ. අපිට මගදී බලු යාළුවෙකුත් හම්බ වෙලා අපි ගාව ඉතුරු වෙලා තිබ්බ කෑම වගේකුත් එයාට දාලා එතනින් එන්න පිටත් වුණා. මේ තියෙන්නේ තව පෘතුගීසි හරි ලංදේසි හරි හදපු බලකොටුවක් වගේ. බලකොටුවක්ද කියන්න දන්නෙත් නෑ. ඒ වගේ එකක් කියලා කිව්වා. කිසිම විස්තරයක් එතන නෑ. හදලා තියෙන බෝඩ් ඔක්කොම කඩාගෙන වැටලා තිබ්බේ. පස්සේ අපි ඊළඟට ආවා කැලෑෂ් වේව් බලන්න. කැලෑෂ් වේව් ඔක්කොම මෙතන හිටියා සෑහෙන ප්‍රමාණයක්. වටපිටේ නම් හරිම ලස්සනයි. ඒත් අපි ගොඩක් මහන්සි වෙලා හිටපු හින්දා හරිම අමාරුවෙන් තමයි මේ වෙලාවේ අපි කට්ටියම ඉන්නේ. ඒ හින්දා වැඩි වෙලා මෙතන රැඳෙන්නේ නැතුව අපි ආවා. ඊට පස්සේ අපි ගියා කිරිමලයි පොකුණ බලන්න. ඇත්තටම මෙතන මේ පොකුණේ නාන්න දෙන්නේ පිරිමි කට්ටියට විතරයිලු. අපි ඉතින් දන්නේ නැතුව තමයි අපි මේ ඇතුළට ගියේ. අපි නාන්න නෙමෙයි ගියේ එතන බලන්න. පළවෙනි පඩියට වගේ වතුර එන නිසා අපි පළවෙනි පඩියට බැහැලත් හිටියා. පස්සේ තමයි දැනගත්තේ එතනට ගෑනු කට්ටියට යන්න දෙන්නේ නැහැ කියලා. එහෙම ඉතින් අපි ටිකක් වෙලා උඩ ඉඳන් පොකුණ බලලා ඉවර වෙලා එහෙමම එතනින් පිටත් වුණා. ආයේ මගදී අපිට හම්බුණා දඹකොළු පටුන කියන තැන. ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩම කරා කියන්නේ මෙතනට කියලා තමයි අහන්න ලැබුණේ. පස්සේ අපි මේ කසුරිනා බීච් එක තමයි තිබ්බේ. අපි කසුරිනා බීච් එකේ ටිකක් වෙලා ඉඳලා නාලා එන්න පිටත් වුණා. මේ මග එද්දි තමයි අපි මේක දැක්කේ. මේකට මොකක් හරි නමක් කිව්ව මට ඇත්තටම මතක නැහැ ඒක. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මේ ඇත්තටම මේ ඒගොල්ලන්ගේ ටැමිල් කට්ටියගේ මොකක් හරි චාරිත්‍රයක් බාරවලට වෙන දෙයක්. මේ දෙන සෑහෙන වෙලාවක් මේ විදිහට එල්ලීගෙන ඉන්නවා මං හිතන්නේ. අපි විනාඩි 5කට වඩා උතන බලාගෙන හිටියා. එයාලා නවත්ත ඔය ටැක්ටර් එකකින් ඉස්සරහටම යනවා. ඕක මැද්දෙන් යාලා ආයේ පොල් ගෙඩි අරගෙන ගහුවා. මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් අපි අලුත් දෙයක් නිසා බලාගෙන හිටියා. මේ තියෙන යාපනයේ ටවුන් එක මම එනකන් දැනගෙන හිටියේ නෑ යාපනයේ ටවුන් එක මෙච්චර දියුණුයි කියලා. ඇත්තටම නැති කඩයක් තිබුණේ නැති තරම් අපි දන්න ප්‍රධාන කඩවල් ගත්තාම හැම ජාතියකම වගේ කඩවල් තිබ්බා. ඒ වගේම තමයි බැංකු ලොකුවට ගොඩක් දියුණුයි මේ පැත්ත මං හිතුවට වඩා. ඊට පස්සේ අපි මේ අපේ ට්‍රිප් එකේ අන්තිම දවස අපි මේ ගෙදර එන ගමන් තමයි මම මේ වීඩියෝ ටික ගත්තේ. එහෙමම අපි ආයේ නැවැත්තුවේ අලිබංකටදී. මේ අපි අලිබංකටට ඇවිල්ලා උතුරයි දකුණයි එක්සේසත් තුනයින් පස්සේ ඒකට සමරුවක් විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. මේක ළඟම තමයි ගාමිණී හසලක රණවිරු වගේ ස්මාරකය තියෙන්නේ. අපි ඉතින් ඒකම මේ තියෙන එතනත් බලන්න ගියා. ඇත්තටම එයාගේ කතාව දැනගත්තේ එතනට ගියාට පස්සේ ඇත්තටම ඒක මාර දෙයක් ඇත්තටම කිව්වොත් රණවිරුව කරපු සේවය. ඉතින් අපි ඒ කතාවල් ඔක්කොම බලලා ඒගොල්ලෝ වෙනුවෙන් කැමති නම් මල් එකක් තියන්න පුළුවන් කෝ රුපියල් 100යි වෙන්න කිව්වා. අපිත් මල් එකක් තියලා එයාලට පුංචි උපහාරයක් දක්වලා
අපි එතනින් පිටත් වුණා එන්න. අපි මේ ට්‍රිප් එක ගියේ පොසොන් පෝය දවසේ තමයි අන්තිම දවස උනේ. ඉතින් අපිට මගදීදී දන්සල් ගොඩක් හම්බුණා. වවුනියාවෙන් පටන් ගත්ත දන්සල් දිගටම ගෙදර එනකම්ම දන්සල් හම්බුණා. ඉතින් ඒ විදිහට තමයි අපේ ගෙදර ගිය යාපනයේ ට්‍රිප් එක ඉවර වුණේ. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. bye.